කොළඹ ඉඳලා ටිකක් දුරට ඇවිල්ලා ඉන්නේ. මේ විශේෂත්වය අනුරාධපුරයේ මිනිස්සු සාමාන්‍යයෙන් එන්නේ නැති. හැබැයි අනුරාධපුරයේ ඇතුළෙම හැංගිලා තියෙන තැනකට තමයි යන්න හදන්නේ. මේක ටිකක් විශේෂයි ලංකාවේ ඉතිහාසයේ. අපි බලමු අද අපි කොහෙටද යන්නේ කියලා. රයිට් අපි ඉන්නේ කනදරාවේ. මේකට ගමේ මිනිස්සු කියලා කියන්නේ කනදරාව කියලා. හැබැයි මේකේ හැමෝම දන්න නම තමයි මහා කනදරා ජලාශය. ඒක අතකින් අපි ඉන්නේ මහා කනදරා ජලාශයේ වැව් ඉස්මත්තේ. ඔයා ඉන්නේ කොළඹ පැත්තේ නම් ඔයාට පුළුවන් කිලෝමීටර් 214ක් විතර ගෙවාගෙන මේ මහා කනදරාවට එන්න. ඔය ඉන්නේ අනුරාධපුරේ නම් වාට සාමාන්‍යයෙන් කිලෝමීටර් 15කින් විතර මේ කනදරාවට එන්න පුළුවන්. අනුරාධපුර යුගයේ ඉඳන් එදා රජවරු හදපු තැනක ඉඳන් අද වෙද්දි කනදරාව තියෙන තැන හවසට මේ තියෙන සුන්දරත්වය බලන්න නම් වාට මේ දුර ගෙවාගෙන එන්න වෙනවා. ඒකත් එක්ක අපි බලමු මේ කවුද මේක හදලා තියෙන්නේ කියලා. ජනප්‍රවාදී කියන්නේ පළවෙනි පණ්ඩුකාභය රජතුමා තමයි මේ මහා කනදරාව කියන එක හැදුවේ කියලා. එතකොට මේක කනදරාව කියලා හඳුන්වලා නැහැ. ඒ කාලේ මේක නමක් නැතිව තිබුණ ජලාශයක් විදිහට තමයි හඳුනගන්නේ. පස්සේ කාලෙක තමයි පණ්ඩුකාභය රජතුමා මේක හදලා ඊට පස්සේ වළගම්බා රජතුමා, අබේ රජතුමා ඇතුළුව ජනප්‍රවාදී කියන විවිධ රජවරු ගොඩක් මේ කනදරාව විවිධ ආකාරයෙන් සංවර්ධනය කරලා තියෙනවා. ඒකත් එක්ක තමයි අද මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට නැත්තම් වැව් බැඳි රාජ්‍යයේ මිනිස්සුන්ට මේ තරම් අපූර්ව මේ තරම් ලස්සන ජලාශයක් දකින්න හම්බෙන්නේ, මේ තරම් ලස්සන වැවක් දකින්න හම්බෙන්නේ. SWRD බණ්ඩාරනායක මහත්තයාගේ කාලේ
මේ මහා කනදරා ජලාශය ප්‍රතිසංස්කරණය කරන්න පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ ආපු ගොඩක් මැති ඇමතිවරු මේ මහා කනදරා ජලාශයේ ප්‍රතිසංස්කරණයන් කරලා තිබුණා. ඒකත් එක්ක මේ මිහින්තලයේ අවට ඉන්න මේ අනුරාධපුරයේ අවට ඉන්න 3500කට වඩා වැඩි මිනිස්සුන්ගේ කෘෂි කර්මාන්තයට අදාළව තමන්ගේ ජීවනෝපායන් ටික මේ මහා කනදරා වැව සම්පූර්ණ කරනවා. එතකොට හිතා ගන්නකෝ කොච්චර ලොකු දරදාරිතාවයක් මේ මහා කනදරාවෙන් නිකුත් කරනවද කියන එක. කනදරාව ජලාශය පහු කරගෙන තව කිලෝමීටරයක් ආවට පස්සේ අපිට හම්බෙනවා ගලේ පන්සල. ගලේ පන්සල කියන්නේ එදා හිටපු රජවරු හදපු තව එක විහාරයක්. මේක ලංකාවේ පෞරාණිකත්වයේ එක සංකේතයක් විදිහට මේ පැත්තේ මිනිස්සු ටික හඳුන්වනවා. මේකේ වඩා විශේෂත්වයක් තියෙනවා. මේ ගලේ පන්සලට යන්න නම් මේ මහා කනදරාවේ වේදියේ මේ වතුර පාර උඩින් යන්න ඕන. සමහර කාලවල වලට මෙතන වතුර හිඳිලා වතුර අඩු වෙලා මේ පාරේ යන්න පුළුවන්. හැබැයි දැන් ටිකක් වතුර ඇවිල්ලා තියෙනවා. ඒකට දැන් ටිකක් වාහනයකින් වගේ යන්න අමාරුයි. එහෙම නැත්නම් ඔයාලට මේකට යනවා නම් එහා පැත්තෙන් තියෙන පොඩි බොරළු පාරක්. ඒ බොරළු පාරේ යන්නත් පුළුවන්. සංස්කෘතිකමය වශයෙන් ලංකාවේ උරුමයක් විදිහට එදා රජදරුවෝ හදපු මේ ගලේ පන්සල අපිට හඳුනා ගන්න පුළුවන්. අපි යමු. අපි ඉන්නේ මහා කනදරා වැවේ සොරවුවේ. සාමාන්‍යයෙන් මහා කනදරා වැවේ සොරවුව කියන්නේ අප්‍රකට ස්ථානයක්. මම කියනවා ඔයාලට පාර. පිටවාන ගාවින් පල්ලෙහාට පොඩි පාරක් තියෙනවා. ඔයා ඒ පාර දිගේම ආවට පස්සේ ඔයාලට හම්බෙනවා තුම්මන් හන්දියක්. ඒ තුම්මන් හන්දියෙන් දකුණු පැත්තට දාලා එද්දී ඔයාලට හම්බෙනවා මහා කනදරා ජලාශයේ සොරවුව. මම මතක් කරන්න ඕනේ ලංකාවේ මේ වගේ හැංගිච්ච තැන්, හැංගිච්ච ලස්සන තැන් සෑහෙන බලා ගන්න පුළුවන්. අපිට මේ ගමේ මිනිස්සු කිව්වේ සාමාන්‍යයෙන් වතුර අඩු කාලවලට මේකේ ඉන්න අලි ටික, මොනරු ටික, කැලේ ඉන්න සත්තු ටික මේ මහා කනදරා ජලාශයට එනවලු හවසට වතුර බීලා යන්න. ඉතින් මිනිස්සුන්ගේ ජීවිත වගේම
සත්තුන්ගේ ජීවිතත් එළිය කරන මහා කනදරා ජලාශය කියන්නේ තව එක අපූර්ව සම්දිස්ථානයක් මේ ශ්‍රී ලංකා ඉතිහාසයේ. අපි රට වටේ යන ගමන් ඉන්නේ. ආයෙත් දවසක මේ වගේ හරිම ලස්සන තැනකින් හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ආයෙත් හම්බෙමු. මේ ට්‍රැවල් විත් ජාලිය මහා කනදරාව